සුබ උදෑසනක් ආශිර්වාදමත් ඊ타මත් යහපත් දවසක්. ඉතින් දේව දරුවනේ අද දවසේත් මේ උදෑසන ඔබට යහපත්ම පණිවිඩයක් රැගෙන එන අතරතුර ඔබට අද දවසේ යහපත පමණයි නියමිත කර තිබෙන්නේ. ඒක ඔබ පිළිගත යුතුම වෙලා තිබෙන දෙයක්. ඒක ඉතාමත් අනර්ගයි. ඔබට යහපත පමණයි අද දවසේ සිදුවීමට නියමිත වෙලා තිබෙන්නේ. ඒ වගේම අපි බයිබලයේ පොඩි වචනයක් බලමු. ඉතාමත් අනර්ග වචනයක්. දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කිරීමෙන් ගින්න අවුල ගන්නට අවශ්‍යයි. අප තුල ගින්නක් තිබෙනවා. ඒ ගින්න අවුල ගන්න නම් මේ උදෑසන ඔබ දේව වචනය මෙනෙහි කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා දේව දරුවනේ. ඉතින් දෙවියන් වහන්සේ වචනේ මෙහෙම කියනවා, මාගේ සිත මා තුළ උණු විය. මා මෙනෙහි කරද්දීම ගින්න ඇවුලුනේය. එවිට මාගේ දිවෙන් කතා කළමි. ගීතිකා 39 වෙනි ගීතිකාවේ 3 වෙනි පදයේ ඒ ආකාරය අපිට ප්‍රකාශ කරලා තිබෙනවා. මෙතන ගීතිකාකරු මෙතන ප්‍රකාශ කරනවා, මා මෙනෙහි කරද්දී දිව්‍යන් වාසික වචනේ මම මෙනෙහි කරද්දී ගින්න ඇවුලුනේය. අද උදෑසන ඔබට යම් ජෝලිතකමක්, යම් නිර්භීතකමක්, යම් ජීවනය ජවයක් සහ ගින්නක් ඔබ තුළ අවුල ගන්නට අවශ්‍යයි නම් ඔබට වෙන දෙයක් නැහැ. ඔබට තිබෙන දේව වචනය මෙනෙහි කරන්න, දේව වචනය කියවන්න, දේව වචනය මෙනෙහි කරන්න. එවිට ඔබටත් මේ ගීතිකාකරු කියන වගේ ඒ ගින්න ඔබ තුළ අද දවසේ ඇවිලෙන්නට යනවා. ඒක ආත්මික ගින්නක්. ඒක ආත්මික ගින්නක්. ඒක මොකද දේව වචනය තුළ අපිට ලැබෙන්නේ ආත්මික ගින්න. ඉතින් ගීතිකාකරු කියනවා, මම මෙනෙහි කරද්දී ගින්න ඇවුලුණා. ඒ මෙනෙහි කිරීම කරන කොටගෙන ඔහු මෙතන ප්‍රකාශ කරනවා. ඒක ආත්මික ගින්නක්. ඒක ඔබගේ අවබෝධය අවුලවයි. හලලූයා රබහන්තුරුබා. ඒක ඔබගේ අවබෝධය අවුලවන ගින්න කියන ආලෝකයයි. එතකොට ඔබ තුල අද දවසේ ඔබ මේ ගින්න අවුලගත් විට ඔබට නොපෙනෙන සියලු දේ ඔබ දකින්න යනවා. ඔබට එළිතරව් පෙනෙන්නට යනවා. ඔබට ඉතන්න බැරි දේවල් ඔබට දකින්න පුළුවන්. මොකද ආලෝකයේ ගින්න ඔබ තුල ඇවිලුණට පස්සේ ඔබ හිතන දකින්න කතා කරන දේවල් වෙනස් තලයකට වෙනස් වෙන්නටම යනවා දේව දරුවනේ. ඉතින් මේ උදෑසන මම ඔබට ඇදහිල්ලේ ප්‍රකාශනයක් ගෙනලා තිබෙනවා. ඔබට පුළුවන් මාත් එක්ක මේක ප්‍රකාශනය කරන්නට. මම ප්‍රකාශන කරන පසු මම ප්‍රකාශ කරනයත් එක්ක එහෙම නැත්නම් ඔබට පුළුවන් මේකට ඇහුම්කන් දීලා ඔබ මෙනෙහි කරන්න. මේක අනිවාර්යෙන් ඔබට ආශිර්වාද කෙන එක සැකයක් නැත. ඉතින් ආදර පියාණෙනි, මාගේ හදවත තුල දැවෙන ඔබගේ වචන නිසා ඔබගේ සත්‍ය හා මාගේ ජීවිතයේ අරමුණ නිර්භීතව ප්‍රකාශ කිරීමට මා උද්‍යෝගිමත් කරන නිසා ඔබගේ කැමැත්ත පොළොව මත මනුෂ්‍යයන්ගේ ජීවිතවල මුළු ලෝකෙම බලගැන්වීමට නිර්භීත කරන නිසා මම ඔබට ස්තුති කරමි. මාගේ ජීවිතයේ හැම කොටසක් තුලින්ම ඔබගේ මහිමය ප්‍රකාශ කරමි. පිළිබිඹු කරමි යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් මාගේ සහෝදර සහෝදරියනි, අද දවසේ ඉතාම බලවන්තම වචනයක් මේ උදෑසන ස්වාමින් වහන්සේ අපිට ඇහුම්කන් දීම සඳහා අපිට අනුග්‍රහයක් අද දවසේ දී තිබෙනවා. කරුණාව දී තිබෙනවා. එහෙනම් මම මේ වෙලාවේ ඔබට යාඥා කරන දේව දරුවනේ, ඒ යාඥාව ඔබට අද දවසේ ආශිර්වාදයක් සහ ආස්කමක් සිදු වේවා. ආදර පියාණනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ ආත්මික ලෙස යම් කෙනෙක් මේ උදෑසන මේ යාඥාවට ඇහුම්කන් දෙන යම් කෙනෙක් ආත්මික ලෙස
යම් ආකාරයට පසුබට වෙලා තිබෙනවද? ආත්මික ලෙස යම් විදිහට ඔවුන් වැටිලා තිබෙනවද? ආත්මික தත්ත්වයේ මෙන් ඉදිරියට උසස් කරගන්න ඔහුට පැහැදිලිමක් නැතුව තිබෙනවද? අද දවසේ ඔවුන්ගේ ආත්මික ජීවිතය වර්ධනය කරගන්න බැරි තත්ත්වයන් පත් වෙලා තිබෙනවද? ඒවා අවෝසි කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන්. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් අද දවසේ ඔවුන් තුල මම නව ජීවයක්, නව ගින්නක්, නව ආලෝකයක්, නව එළිදරව්වක්, නව උසස් තලයේ ඇතහිල්ල තුලට ඔවුන් ගමන් කරවන පිණිස මම ආශිර්වාද කරනවා නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ඒ තුලින් අද දවසේ ඔවුන් රැකියාවට යන විට ජයග්‍රහණ ලබන්න යනවා. ඔවුන් ව්‍යාපාරයට යන විට ජයග්‍රහණ ලබන්න යනවා. ඔවුන් අද දවසේ ඔවුන් යම් වාහනයක් පදින ගමන්ද ඔව් ජයග්‍රහණ ජීවිතයක් ගත කරන්න යනවා. අද දවසේ ඔවුන් අතගසන සියලු දේ සාර්ථක වෙලා ආශිර්වාදමත් වෙනවා නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්තම උතුම් නාමයෙන්. ආමෙන්. හොඳයි මාගේ සහෝදර සහෝදරිය මේ උදෑසන ඔබට ස්තුතියි. අනාර්ග ජීවිතයක් ඔබ අද දවසේ බාර අරගෙන ඉදිරියට යන්න නිසා ඒ වගේම අද දවසේ වචනය යාඥාව ඔබට ආශිර්වාදයක් වෙලා ඇති කියලා විශ්වාස කරනවා. ඔබට ආශිර්වාදයක් වුණොත් ඔබ තම යම් අනිත් අයට ආශිර්වාදයක් වෙන පිණිස මේක ඔබට පුළුවන් ෂෙයා කරලා ඔවුන්වද දිරිමත් කරන්නට මේ ආශිර්වාදමත් උදෑසන යොමු කරන්නට. ඒ වගේම අපේ වැඩසටහන් වලට ඔබ හුඟක් දෙන නරඹන්න කැමති නම් ඔබට පුළුවන් අපේ channel එක subscribe කරමින් bell button එක ඔබලා අපේ message එකට ගිහිල්ලා අපිට message කරන්න. ඒ වගේම ඔබට පුළුවන් අපේ ඉස්සරහින් දිස් වෙන ඒ නම්බරයට ඔබට කෝල් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නට. ඉතින් ඔබට ජේසු පීටයි නැවත අපේට උදේ හම්බ වෙමු.